ඔබ දකුණු මුහුදු තීරයේ ගමන් කරන කෙනෙක් නම් පහුගිය අවුරුදු කිහිපය ඇතුළත වෙරළ තීරයේ අතුරුදහන් වෙන හැටි දකින්න ඇති. සමහර තැන්වල ගාල්ල පාරට වතුර එනවා. කෝච්චි පාර ළඟටම මුහුද ඇවිත්. මේ නිකම්ම රැල්ල සැරවීමක්ද? නැත්නම් 2050 වෙද්දි ලංකාවේ සිතියම වෙනස් වෙන්න යන මහා විනාශයක ආරම්භයේද? අද සයන්ස් ඇප් එකකින් බලමු මුහුදු මට්ටම ඉහළ යාමේ විද්‍යාත්මක අනතුර ගැන. මුහුදු මට්ටම වැඩි වෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ග්ලැසියර් දියවීම. ගෝලීය උෂ්ණත්වය වැඩි වීම නිසා ද්‍රවීය අයිස් කඳු දිය වෙලා ඒ වතුර මුහුදට එකතු වෙනවා. දෙවෙනි එක තමයි තාප ප්‍රසාරණය. මේ ගොඩක් අය නොදන්න දෙයක්. වතුර රත් වුණාම එහි පරිමාව වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රසාරණය වෙනවා. දැන් මුහුද රත් වෙලා තියෙන්නේ. ඉතින් වතුර ප්‍රමාණය වැඩි නොවී තිබුණත් තියෙන වතුර ටික පිපිලා ඉඩ අරගෙන ගොඩ බිමට එනවා. නාසා ආයතනයේ සහ දේශගුණික විද්‍යාඥයින් අනතුරු අඟවන විදිහට 2050 වන විට සාගර මට්ටම අඟල් ගණනකින් ඉහළ යනවා. බලන්න පොඩි දෙයක් වගේ පෙනුනට මේ කුණාටුවක් ආවම මහා විනාශයක් කරනවා. අපේ සුන්දර වෙරළ තීරයත් සංචාරක හෝටල් ගාල්ල මාතර දුම්රිය මාර්ගය වගේම යාපනයේ දූපත් රටක් මේ නිසා අනාගතයේදී මුහුදට බිලිවීමේ දැඩි අවදානමක් තියෙනවා. ලංකාව කුඩා දූපතක් නිසා අපට දුවන්න තැනක් නැහැ. මේක නවත්වන්න අපිට පුළුවන්ද? ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම ලෝකනායකයන්ගේ වැඩක්. හැබැයි අපිට පුළුවන් අපේ වෙරළ ආරක්ෂා කරගන්න. කඩොලාන වගා කිරීම තමයි ස්වාභාවික සහ හොඳම විසඳුම. කඩොලාන මුල්වලට පුළුවන් පස්සෝදා යාම නවත්වලා රළ පහර ඉස්සර අඩු කරන්න. කළුගල් දානවට වඩා මේක සාර්ථකයි. අපි දැන්ම ක්‍රියාත්මක වුණොත් අපේ ඊළඟ පරම්පරාවට ලංකාවේ සිටියම අඳින්න වෙන්නේ වෙනස් විදිහකට. මේ වගේ කාලීන විද්‍යාත්මක තොරතුරු දැනගන්න සයන්ස් ඇප් සබ්ස්ක්‍රයිබ් කරන්න.